අයිබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් විශේෂ කාරණයක් මේ තමයි මොකක්ද මේ කර්ටයිල්මන් ලෙටර් එකක් ආවහම අපිට කරන්න පුළුවන් කියලා. දැන් මොකද්ද මේ කර්ටයිල්මන් ලෙටර් එක කියන්නේ? කර්ටයිල්මන් ලෙටර් එකක් කියලා කියන්නේ තමන්ට වැලිඩ් වීසා එකක් තියෙන අතරතුර තමන්ගේ ඒ වැලිඩ් වීසා එකේ කාල සීමාව අවසන් කරලා තමන්ට එන ලියුම. මේක හුඟක් වෙලාවට අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෙයා වර්කර්ස්ලට මේක හුඟක් වෙලාවට බලපාලා තියෙනවා පෞලිය කාලේ අපි දැකපු අත්දැකීම් අනුව. ඒ කියන්නේ කෙයාව අපි හිතමු ස්පොන්සර්. ඒ කියන්නේ තමන්ගේ එම්ප්ලොයර් තමන්ගේ රැකියාව අවසන් කරාම එහෙම නැත්නම් ස්පොන්සර්ෂිප් එක කැන්සල් කරාම ඒ බව හෝම් ඔෆිස් එකට දැනුම් දුන්නාම හෝම් ඔෆිස් එක මේ වීසා හෝල්ඩර්ට එවනවා කර්ටේල්මන්ට් ලෙටර් එකක්. මොකද්ද මේ කර්ටේල්මන්ට් ලෙටර් එකේ තියෙන්නේ? තමන්ට දවස් 60ක කාලයක් දෙනවා වෙනත් වීසා එකකට චේන්ජ් වෙන්න හරි වෙනත් මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දානවා නම් ඒ ඇප්ලිකේෂන් එක දාන්න හරි එහෙම නැත්නම් රටින් පිට වෙන්න ඒ දවස් 60 ඇතුළත ඒ කරන දේ කරන්න කියන එක තමයි මේ කර්ටේල්මන්ට් ලෙටර් එකෙන් කියන්නේ. එතකොට මේ කර්ටේල්මන්ට් ලෙටර් එකක් ආවම ගොඩක් වෙලාවට අපි කලබල වෙනවා ඒක ස්වභාවිකයි. එතකොට ඒ වගේ වෙලාවක අපිට කරන්න තියෙන දේවල් මොනවද කියලා අපි එකින් එක බලමු. එතකොට ඕන කෙනෙක් පිළිගන්නවා කර්ටේල්මන්ට් ලෙටර් එකක් අපි හිතමු ස්කිල් වර්කර් කෙනෙකුට කර්ටේල්මන්ට් ලෙටර් එක ආවම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ තමන් කෙයා හෝම් එක වැඩ කරනවා නම් තවත් කෙයා හෝම් එකට ඇප්ලයි කරලා ඒක අනිත් අලුත් කෙයා හෝම් එකකින් වීසා එකක් ලබා ගන්න උත්සාහ කරන එක අපිට අලුතෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන්න ඕන දෙයක් නෙවෙයි මේක හරි සාධාරණ කතාවක්. එතකොට ඒ වගේ උත්සාහයක් ගන්න එක තමයි පළවෙනි කාරණය. එහෙම නැත්නම් වෙනත් වීසා කැටගරි එකකට යන එක. දැන් මේ වෙනත් වීසා කැටගරි එකට යන්නේ කියලා ප්‍රශ්න තියෙනවා. එතන මොනවද වෙනත් වීසා කැටගරි වලට යන්න පුළුවන් මේ වගේ හදිසි අවස්ථාව. ඒ කියන්නේ දවස් 8ක් ඇතුළත මොකද්ද කරන්න පුළුවන් කියන එක. දැන් තව අපි දන්නවා බිස්නස් වීසාස් තියෙනවා. නමුත් බිස්නස් වීසා එකක් වගේ එකක් එක්කෝ ඉනෝවේටර් වීසා එකක් එහෙම නැත්නම් සෙල්ෆ් ස්පොන්සර්ෂිප් වීසා එකක් වගේ ඒ කැටගරීස් වලින් අපි වීසා එක ඇප්ලයි කරනවා නම් ඒක ලීසි වැඩක් නෙමෙයි දවස් 60ක් ඇතුළත ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා හුඟක් දෙනෙකුට ඔප්ෂන් එකක් විදිහට ඉතුරු වෙන්නේ මොකද්ද? human rights application එක කියන්නේ FLR ඇප්ලිකේෂන් එකක්. ඒකෙත් විවිධාකාර ක්‍රමවේදයන් තියෙනවා වෙන වෙන කැටගරීස් තියෙනවා මොන කැටගරි එකකටද ඇප්ලයි කරන්න ඕනේ කියන එක තියෙන්නේ වෙන්නේ කියන්නේ family life ද එහෙම නැත්නම් HRO ඇප්ලිකේෂන් එකද කියන්නේ human rights base කරගත්ත HRO ඇප්ලිකේෂන් එකත් එහෙම නැත්නම් private life ද එහෙම නැත්නම් වෙනත් ඒ කියන්නේ මැරේජ් එකක් නිසා සිදු වෙන අපි ඉල්ලන FLR එකක්ද යනාදී කාරණා වශයෙන් විවිධාකාර විදිහට අපිට තමන්ගේ සකම්ස්ටන්සස් අනුව තමන්ගේ තත්ත්වය අනුව තීරණය කරන්න වෙනවා. එතකොට මෙතනදී වැදගත්ම කාරණය තමයි මේ FLR ඇප්ලිකේෂන් එකක් කියලා කිව්වම හැම කෙනාම හිතනවා ආපුවොත් FLR එකක් දාපුවම හරි ඒක එච්චර ලොකු වැඩක් නෙමෙයි කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. මොකද FLR ඇප්ලිකේෂන් කියලා අපි මේ කියන human rights ඇප්ලිකේෂන් ඔක්කොම මේ ඉමිග්‍රේෂන් රූල්ස් වලින් පිට. එතකොට ඉමිග්‍රේෂන් රූල්ස් වලින් පිට ඇප්ලිකේෂන් එක දානකොට අපි ඔප්පු කරන්න ඕන කරුණු ඉතාමත් වැඩි. ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ් එහෙම නැත්නම් කෙලින්ම අපිට වීසා එකක් හම්බ වෙන ස්ථීරවම අපිට වීසා එකක් හම්බ වෙනවා කියලා අනුමාන වශයෙන් 90%ක්වත් හිතන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් නෙමෙයි. ඒ නිසා මේ වගේ ඇප්ලිකේෂන් එකක් දානකොට අපි ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනේ අවශ්‍ය සියලුම කරුණු මේ වීසා ඇප්ලිකේෂන් එකට ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් human rights application එකක් කියලානේ අපි මේ application වලට අපි FLR කියලා කියනවා. මේක human rights application. ඒතකොට තමන්ට කරුණු තියෙනවනේ දෙආකාරයක. පළවෙනි ආකාරයේ කරුණු තමයි ඇයි තමන් තවදුරටත් මේ එංගලන්තෙම ඉන්න ඕනේ. තමාට විශේෂිත හේතුන් තියනවාද එංගලන්තෙම ඉන්න. දෙවෙනි කාරණය තමයි ඇයි තමන්ට ආපහු ලංකාවට යන්න බැරි. එහෙම නැත්නම් තමන්ගේ රටට යන්න බැරි. අන්නේ කාරණා දෙකට ඒ ක්ෂේත්‍රයන් දෙකට අදාළ වෙන විදිහේ කරුණු තමයි තමන් ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මොනවද මේ තමන්ට මේ රටේම ඉන්න තියෙන හේතු? ඒකට එක හේතුවක් තමයි අපේ තමන්ට ළමයි ඉන්නවා නම් දරුවන් ඉන්නවා නම් දරුවන් අධ්‍යාපනය හදාරනවා නම් මේ රටේ සෑහෙන කාලයක් ඕන් මේ රටේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා නම් ඒක එක හේතුවක්. ඒක මහා ඒක විතරක්ම හේතුවක් විදිහට අපිට කියන්න බෑ. නමුත් ඒක එක්තරා විදිහක හේතුවක්. ඕකේ අපේ ළමයි මේ රටේ ඉගෙන ගන්නවා. ඒ නිසා අපිට ඔවුන්ට ලංකාවට ආපහු ගිහිල්ලා ඒ රටේ අධ්‍යාපන ක්‍රමයට ඇඩ්ජස්ට් වෙන්න බෑ. උන්ගේ කරිකියුලම් එක මේ විදිහට මෙතන සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ රට ඇතුලේ මේ ක්‍රියාවලියන් වලට සහභාගී වෙලා තියෙනවා එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස්. ඒ වගේම විශේෂිත දක්ෂතාවයන් මේ දරුවන්ට තියෙනවා. මේ රටේ ඕන් යම්කිසි පර්ෆෝමන්ස් එකක් වෙනවා තියෙනවා. ඒ නිසා මේ රටේ තමන්ටම තමන්ගේ දරුවන්ට ඉන්න ඕනේ. ඉතින් තමන්ගේ දරුවන්ට ඉන්න ඕන නම් තමන් දෙමාපියන් වශයෙන් තමනුත් ඉන්න ඕනේ. ඒ නිසා ඒ පදනමෙන් තමයි ඉල්ලන්නේ. ඒ එක හේතුවක්. ඊට අමතරව තවත් තියෙනවා වෛද්‍ය හේතුන්. තමන්ට මේ හෙම්බිරිසා කැස්සෙන් බිරිසා වගේ සාමාන්‍ය අසනීප නෙමෙයි, විස් එක වගේ අසනීප නෙමෙයි.
තමන්ට ප්‍රෝලෝන් ඒ කියන්නේ දීර්ඝ කාලීනව බලපාන තමන්ට යම්කිසි අසනීප තත්ත්වයන් තියෙන එක ශාරීරික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් ඒ දෙආකාරයෙන් කුමන ආකාරයක හෝ තමන්ට යම්කිසි රෝගාබාධයක් තියෙනවා කන්ටිනියස්ලි තමන්ට ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය වන්නේ. යන්න ඒ වගේ කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉතින් ඊට අමතරව තමන්ට මේ රටේ නඩුවක් තියෙනවා නම් එහෙම නැත්නම් තමයි යම්කිසි අධිකරණමය වෙනත් ආකාරයක අධිකරණමය ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා තියෙනවා නම් ඒක පවුලක් විදිහට විශේෂයෙන්ම සිංගල් පේරන්ට්ස්ලට මේ ආකාරයේ දේවල් හුඟක් වෙලාට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තමන්ගේ මේ රටේ තියෙනවා. දැන් තමන් තනිකඩ නම් ඒ කියන්නේ තමන් විවාහයකෙක් නෙවෙයි නම් එහෙම නැත්නම් තමන්ට ළමයි නැත්නම් තත්ත්වය තමත් අමාරුයි. ඒ කියන්නේ FLR ඇප්ලිකේෂන් එහෙම නැත්නම් හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් දරුවන් ඉන්න අයට දාන්න තියෙන අවස්ථාවට වඩා තනි පුද්ගලයන්ට එහෙම නැත්නම් දරුවන් නැති කපල් එකක් ඉන්නවනම් ඒගොල්ලන්ට දාන්න තියෙන තත්ත්වය ටිකක් අමාරුයි. මොකද උන්ට දරුවන් කියන ඒ දරුවන්ගේ අධ්‍යාපනය කියන කතාව ඉදිරියට ගේන්නට බෑ. ඒ නිසා උන්ට අර කියපු මෙඩිකල් කාරණා එහෙම නැත්නම් වෙනත් හේතුන් සොයාගන්න ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට අපි අනිත් පැත්ත බැලුවොත් ඒ කියන්නේ ඇයි ලංකාවට යන්න බැරි? ඒකට හුඟක් දෙනෙකුට තියෙන හේතුන් තියෙනවා. ලංකාවට යන්න බැරි හේතුන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දේශපාලන හේතුන්, ආගමික හේතුන්, සෙක්ෂුවැලිටි සම්බන්ධ තියෙන හේතුන්, අන්න ඒ වගේ හේතුන් තියෙනවා. ඒ වගේ හේතුනුත් මෙතනට එකතු කරන්න ඕනේ. ඒක නිසා FLR ඇප්ලිකේෂන් එකක් දානවා කියලා මේ දවස් 6 ඇතුළත කලබලෙන් Tamanට හිතන විදිහේ කිසිම එවිඩන්ස් එකක් නැතුව එහෙම නැත්නම් කිසිම ආගියුමන්ට් එකක් නැතුව කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව ඇප්ලිකේෂන් එකක් දැමීමෙන් සිදු වෙන්නේ Tamanට වීසා රිෆියුසල් එකකට වඩා වීසා රිජෙක්ෂන් එකක් එන එක. ඒ කියන්නේ Tamanට මේ Taman දාපු මේ රූට් එකේ වීසා එක Tamanට දාන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා Tamanට ඉමිග්‍රේෂන් බේල් දීලා එවනවා. ඒ කියන්නේ සර්ටිෆයි කරලා එවනවා. ඒ වගේ වෙලාවට Tamanට ආයි ස්කිල් වර්කර් වීසා එකක් දාන්නට බැරි වෙනවා. ඒ නිසා දාන ඕනම ඇප්ලිකේෂන් එකක් මේ FLR එහෙම නැත්නම් හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් වුණත් Taman දානවනම් ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සම්බන්ධයෙන් සලකලා බලලා Tamanට තියෙන සාක්ෂි ඔක්කොම එකතු කරගෙන හරි උපදේශක් අනුව අන්නේ වචනේ හරි වැදගත් උපදේශ අනුව. ඒ නිසා හරි උපදේශ අනුව තමන් මේ ඇප්ලිකේෂන් එක දැම්මොත් තමයි මේ ඇප්ලිකේෂන් එක සාර්ථක වෙන්නේ. ඒ තමයි කර්ටෙල්මන්ට් ලෙටර් එකක් ආවම මේ දවස් 60ක් වගේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තමන්ට කරන්න තියෙන දේ. ඒතකොට FLR ඇප්ලිකේෂන් එකක් දාපු හුඟක් වෙලාවට රිජෙක්ට් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. රිජෙක්ට් වෙන්නේ මේ රිෆියුසල් එකකට එන්න තියෙන ඉඩ කඩ වැඩි. රිජෙක්ට් වුණොත් නම් කරන්න තියෙන දේවල් හුඟක් සීමිතයි. නමුත් රිෆියුසල් එකකට ගියොත් තමන්ට ඇපීල් එකකට යන්නට පුළුවන්. ඇපීල් රයිට්ස් එක ආවොත් හුඟක් වෙලාවට ඇපීල් රයිට්ස් එක තමයි එන්නේ. ඇපීල් රයිට්ස් එකට આવොත් ඇපීල් එකකට යන්න පුළුවන්. ජජ් කෙනෙක් ඉස්සරහා පිට තමන්ගේ කාරණා සත්‍ය නම් තමන්ට හොඳ කරුණු තමන්ගේ ඇප්ලිකේෂන් එකේ එක්ක ඉදිරිපත් කරලා තියෙනවනම් තමන්ට හොඳ ඇපීල් එකකට යන්නට පුළුවන්. ඉතින් ඒක තමයි එතන සිද්ධාන්තය. මෙතන තියෙන ප්‍රබලම ප්‍රශ්නය තමයි මේ වගේ FLR ඇප්ලිකේෂන් එකක් දාන්න කියන විදිහ විශේෂයෙන්ම කෙයා වර්කර්ස්ට මේක ටිකක් අමුතු අත්දැකීමක් වෙනවා වියදම් පැත්තෙන් බලනකොට. මොකද උන්ට IHS charges නැහැ. නමුත් මෙතනදී අවුරුදු දෙකමාරකට IHS එකයි ඒ වගේම ඇප්ලිකේෂන් ෆී එකයි ගෙවන්නට ඕන. ඉතින් ඒක පවුලක් විදිහට දානකොට ඒ තමත් දරා ගන්න අමාරු එකක්. ඒ වගේ වෙලාවට තමයි ෆී වේව් ඇප්ලිකේෂන් එකක් දාන්න වෙන්නේ. ඉතින් ෆී වේව් ඇප්ලිකේෂන් එකක් දාන එකත් හරියටම උපදෙස් අරගෙන හරියට තමන්ගේ කාල වේලාවල් තමන්ගේ වීසා එක ඉවර වෙන කාල සීමාව යනාදී කාරණා හරියට සලකලා බලලා නිසි කාලකට නිසි වෙලාවට ඒක දාන්න ඕනේ. ඊට පස්සේ තමන් මොනවද කරන්න ඕනේ කියන එක තමට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේ තමන් යම් කිසි මේ වගේ හදිසි අවස්ථාවක් වුණාම හැම වෙලාවෙම අදාළ නිසි උපදෙස් අරගෙන හරියාකාර ඇප්ලිකේෂන් එකකට යන්න කියන එක තමයි මේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ. Thank you. පස්සේ තමන් මොනවද කරන්න ඕනේ කියන එක තමට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේ තමන් යම් කිසි මේ වගේ හදිසි අවස්ථාවක් වුණාම හැම වෙලාවෙම අදාළ නිසි උපදෙස් අරගෙන හරියාකාර ඇප්ලිකේෂන් එකකට යන්න කියන එක තමයි මේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ.